කොහොමද ඊයේ නිදහස් දින උත්සවය වෙනුවෙන් හරි අපූරු දෙයක් වුණා. මෙන්න මේ බලන්නකෝ, පොඩි අය කුඩා ළමුන් පිරිසක් හරි අපූරු නිදහස් උත්සවයක් සංවිධානය කරලා තිබ්බ. මේක චුට්ටක් බලන්නකෝ. සුලන්වෙන් පුංචි අපේ උත්තමාචාර්ය නම සිල්වන් සෙඩ ඒ අපි දැක්කේ කුඩා ළමුන් පාසල් සිසුන් දරුවන් විසින් කරපු ලස්සන වැඩක්. මම මේකේ මෙහෙම දෙයක් දකිනවා. ඒක තමයි අපේ හර පද්ධතීන් සංස්කෘතීන් එක්කලා බැඳුණු අධ්‍යාපනයක් තියෙනවා. ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් තමයි ඒක ප්‍රතිඵලයක් තමයි මේකේ. මොකද මිනිස්සු පොඩි දරුවෝ තමන්ගේ සංස්කෘතිය ගැන, තමන්ගේ රට ගැන අනන්‍යතාවයක් තියෙන, අභිමානයක් තියෙන විදිහට තමයි හැදෙන්නේ. ඒ හර පද්ධතීන් එක්කලා ඉගෙන ගන්නකොට අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ තමයි. හැබැයි මේ ආණ්ඩුව කරනවා වගේ කොහෙන්වත් වෙන ඩොලර් මිලියන ගණක් ගන්න හරි නැත්නම් කොහේ හරි තියෙන ප්‍රොජෙක්ට් එකක් ඇජෙන්ඩා එකකට මෙහෙට ඕන විදිහට කරන්න හරි සමරසි ප්‍රජාවට ඕන දේවල් මෙහි කරන්න හරි එහෙම දෙයක් නෙමෙයි. අපි ප්‍රතිසංස්කරණ කියන ඒවා කරන්න ඕනේ. ඒක වෘත්තීය නිපුණත්වය දෙන්න ඕනේ. ඒ වගේම අපේ කලින් තිබ්බ අධ්‍යාපනයේ හර පද්ධතින් ඉතිහාසය, සංස්කෘතිය, සදාචාරය මේ හොඳ පුරුදු ඒවා ගැන පවා මේ අධ්‍යාපන මේ ප්‍රතිසංස්කරණ කළාට වෙනස් කරන්න හොඳ නැහැ. ඒ හර පද්ධතිය තියාගන්න. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. නැත්තම් එහෙම හර පද්ධතියක් නැති වුනහම අර නිකන් අර ඇල්මැරිච්ච රණවිරුවෝ කියන්න බැරි සෙබළු කියන මේ මොකද්ද නිදහස් උත්සවයකට කිසිම ගැඹීරත්වයක් නැති නිදහස් උත්සවයක රටේ තියෙන අපේ රටද කියලා හිතන තැනට වැටෙන තැනට එනවා. නැත්තම් මෙහෙම ගියොත් ඒ හින්දා අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කරන්න කියන ඉල්ලීම තමයි අපිට රජයෙන් කරන්න තියෙන්නේ. ඉල්ලන්න.